සෑම උදෑසනකම කරුණාවන්ත කුඩා දරියක් ඉතා සතුටු සිතින් යුතුව තම නිස්කලංක ගම්මානය හරහා ඇවිද ගියාය. ගම්මානයේ කෙළවරේ හුදකලා වූ සහ කාටත් අමතක වී ගිය බවක් පෙනෙන එක්තරා මහලු ගසක් විය. මෙම ගස ඉතා දුර්වලව සහ දුකින් සිටින බව කුඩා දැරියගේ නෙත ගැටුණි. කිසිවකුගේ කීමකින් තොරවම අය ගසේ මුල් අසල පිරිසිදු කිරීමට පටන් ගත්තාය. පිපාසයෙන් සිටියේ ගසට උපකාර කිරීම සඳහා ඇය නැවුම් ජලය රැගෙන ආවායි. හදිසියෙන්ම පණගැන්වුණු එම ගස ඇය දෙස බලා ඉතා ආදරයෙන් සිනාසුනීය. එදා සිට දැරිය සෑම දහවල් කාලයකම මෙම ගස බැලීමට ගියාය. කාලගුණය හා ඍතු වෙනස්වද ඇගේ කරුණාව නම් කිසිදා අඩු වූයේ නැත. ඇගේ ආදරණීය රැකවරණය නිසා ගස ඉතා ශක්තිමත්ව වැඩුණේය. දිනක් මුළු ගම්මානයේම ඉතා දරුණු නියගයකට මුහුණ දුන්නේය. යම් පිහිටක් බලාපොරොත්තුවෙන් දැරිය නැවතත් ගස වෙත ගියාය. එවිට ගස තම මායා බලය අහස වෙත මුදා හැරියේය. නොබෝ වේලාවකින්ම මුළු ගම්මානයටම මහ වැසි ඇද හැලෙන්නට විය. ඒ අනුව මුළු ගම්මානයම නැවතවරක් ආරක්ෂා විය. දැරියා ඉතා ආදරයෙන් ගස වැළඳගෙන සිය ස්තුතිය පුද කළාය. ස්වභාව ධර්මයේ සැවමිටම ආරක්ෂා කරන බවට ඇය එහිදී පොරොන්දු වූවාය. ටික කලකින් එම පැරණි ගසමෙන්ම තවත් බොහෝ ගස්ත ඉතා ශක්තිමත්ව වැඩුණිය. කරුණාව තුලින් අරුම පුදුම දේවල් නිර්මාණය කළ හැකි බව මුළු ගම්මානයේම ඉගෙන ගත්හ. Thanks for watching. See you next time. Subscribe for more videos.